ඉතින් ඔයාලට පේනවා අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ සමීකරණය විසඳන ආකාරය. ඔයාලට පේනවා මේ සමීකරණ දෙක බැලූ බැලමට එකයි වගේ පේනවා. හැබැයි මේ සමීකරණ දෙකේ එකම ඉලක්කම් තියෙනවා. කිසි වෙනසක් නැහැ. සමීකරණ දෙකේ එකම ඉලක්කම් තියෙනවා. හැබැයි මේ සමීකරණ දෙක විසඳලා ඉවරෙන්නේ. එනේ කටපාඩමින් තොරව අපි ප්‍රතිවිරුද්ධ ගණිත කරුණ කිරීම තුළින් මේ සමීකරණ දෙක විසඳලා ඉවර වෙද්දී අපිට සමීකරණ දෙකට ලැබෙන්නේ උත්තර දෙකක්. ඒක අපි බලමු. මෙතනදී පළවෙනි සමීකරණ වලට පේනවා a කියන අගය 4ත් එක්ක ගුණ වෙලා ඒ උත්තරය 3ෙන් බෙදිලා තමයි පස්සේ තමයි එකක් එකතු වෙන්නේ. උත්තරේ 9 වෙන්නේ. දෙවෙනි සමීකරණයේදී a කියන අගය 4ෙන් ගුණ වෙලා ඒ අගයට එකක් එකතු වෙලා ඒ එන උත්තරේ තමයි 3ෙන් බෙදෙන්නේ. බෙදුනාම තමයි උත්තරේ 9 කියලා ලැබෙන්නේ. එකම ඉලක්කම් ටිකක් තියෙන සමීකරණ දෙකේම. හැබැයි සමීකරණ දෙක විසඳලා ඉවර වෙද්දී උත්තර දෙකක්. අපි බලමු ප්‍රතිවිරුද්ධ ගණිත කර්ම කරලා මෙතන විසඳන විදිහ. දැන් අපි බලන්න ඕනේ සමීකරණයක් විසඳනවා කියලා කියන්නේ මේ සමීකරණයෙන් නොදන්නා පදය එක පැත්තක තනි කර ගන්නවා කියන එක. එතනදී අපි නොදන්නා පදේ දැන් මෙතන නොදන්නා පදේ එහෙනම් ඒව තනි කර ගන්න ඒත් එක්ක තියෙන අනිත් සංඛ්‍යාවල ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය තමයි අපි කරන්නේ. එහෙනම් ඔයාලට පේනවා පළවෙනි සමීකරණේ මේ a කියන පදයට ඈතින් ඉන්න පදේ තමයි ධන 1. එහෙනම් මේ ධන 1 අපි දන්නවා පොඩි පන්ති වෙන ඉගෙන ගන්නවා ධන 1 අයින් කරන්න දෙපැත්තම ඍණ 1 දානවා කියලා. හැබැයි අපි 9 වසර 10 වසර 11 වසර වගේ ගියාම අපි ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය එකපාරම කරනවා සොලකිරීම. එහෙනම් මෙතන අපිට පුළුවන් 9 ධන 1 සමාන කිරීමෙන් දකුණු අත පැත්තේ ලියද්දී අපි ලියන්නේ ඍණ 1. හැබැයි වම් අත පැත්තේ ආය ධන 1ක් නැහැ. මෙතන උත්තරය වෙනවා 4a බෙදීම 3. දැන් අපිට එනවා 4a බෙදීම 3 කියන එකට උත්තරයක් එනවා 8යි. 8යි. දැන් අපි ඒනේ හොයන්න ඕනේ. ඒ හොයන්න නම් අපි කරන්නේ ඒ වලට තියෙන අනිත් පද වෙලා තියෙන විදිහට දෙය කරනවා. ඒ කියන්නේ ඒත් එක්ක 4 ගුණ වෙලා 3ෙන් බෙදිලා. එහෙනම් මම 3යින් කරන්න මම කරන්නේ මේ 4යි a බෙදීම 3 කියන පැත්ත මම 3ෙන් ගුණ කරනවා. 4යින් කරන්න මම කරන්නේ 4ෙන් බෙදනවා. එහෙනම් අපිට මතක තියාගත්ත හැකි 3ෙන් 4නේ තියෙන්නේ. 4ෙන් 3ෙන් ගුණ කරා නම් හරි. හැබැයි ඒ දේම වම් අත පැත්තට කරන්නත් ඕන. එතකොට සුළු වුණාම යාට එනවා 3ට 3 කැපෙනවා 4ට 4 1යි 4ට 4 1යි කියලා කැපෙනවා. එහෙනම් ඒ සමානයි මෙතන සුළු කරපුවාම 4 ඒවා 2යි 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි දෙවරක් 3 6යි. එහෙනම් ඔන්න මේ සමීකරණය විසඳපුවාම අපිට ආවේ a සමානයි 6යි. දැන් බලපු ගාම ළමයේ කරගෙන දෙවෙනි සමීකරණේ ධන 1 අයින් කරන්න බෑ. ධන 1 අයින් කරොත් 3 පාර කණේ පාරක් තමයි ගහන්නේ. මොකද මෙයා කියනවා ධන 1 අයින් කරන්න කලින් 3 අයින් කරන්න. එහෙනම් දැන් මේ 3 බෙදිලානේ තියෙන්නේ. එහෙනම් මම කරන්නේ 4යි a ධන 1 බෙදීම 3නේ තියෙන්නේ. මම මේ 3 අයින් කරන්න මම මේ පැත්ත 3ෙන් ගුණ කරනවා. වම් පැත්ත 3ෙන් ගුණ කරනවා. එහෙනම් දකුණු පැත්තත් අපි 3ෙන් ගුණ කරනවා. දැන් අන්න 3ට 3 කැපෙනවා. එතකොට මෙතන ඉතුරු වෙනවා 4යි a ධන 1 සමානයි 27. දැන් අපි සාමාන්‍ය සමීකරණයක් තියෙන්නේ සරල සමීකරණයක්. දැන් ධන 1 අයින් කරන්න ධන 1 සමාන කිරීමෙන් දකුණු අත පැත්තේ ලියද්දී ඍණ 1 විදිහට තමයි ලියන්නේ. එතකොට මෙතන එනවා 4යි a. එහෙනම් මාට එනවා 4යි a සමානයි 26යි. අපිට පුළුවන් දැන් දෙපැත්තම 4ෙන් බෙදලා a කියන එක තනි කරගන්න. එතකොට 4ට 4 කැපුණාම අපිට එනවා a සමානයි 26 බෙදීම 4. අපි පුළුවන් මේ උත්තරේ තව සරල කරගන්න. අපිට මේක දෙකෙන් බෙදාගත්තොත් 13 බෙදීම 2. 13 බෙදීම 2 කියන එක අපිට මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියපුවාම එහෙනම් a සමානයි 13 ඇතුලේ 2 6යි
කියන්නේ 12යි, තව එකක් ඉතුරුයි. අපිට ඒක දෙකෙන් එකයි. එහෙනම් මේ තමයි උත්තරේ. බලන්න සමීකරණ දෙකේම තියෙන ඉලක්කම් එක වුණාට මේක විසඳලා ඉවර වෙද්දී ප්‍රතිවිරුද්ධ ගණිත කරලා විසඳලා ඉවර වෙද්දී ලැබෙන්නේ පිළිතුරු දෙකක්.